හොඳයි මේ වීඩියෝ එකෙන් මම ඊටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. ගොඩක් කට්ටිය දන්නේ නැති එක. අපෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා වයර් ඉල්ලනවා. හැබැයි දන්නේ නැහැ මොකටද ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ කොච්චර කරන්ට් එකක් යනවද කියලා දන්නේ නැහැ වයර් එකට. ඒගොල්ලෝ කියනවා ෆ්ලෙක්සිබල් වයර් එක දෙන්න, ට්වින් වයර් එක දෙන්න එහෙම කියලා. ඒතර මම අද මේකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද මොකක් හරි උපකරණයකින් අදින කරන්ට් එක. නැත්නම් ඒකට අවශ්‍ය කරන්ට් එක කොච්චරද කියලා බලා ගන්න විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. එතකොට ඒක දැනගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් හොයාගන්න, ඔයගලන්ටම හොයාගන්න පුළුවන් තමන් ගාව තියෙන උපකරණය කොච්චර කරන්ට් එකක් ගන්නවද කියලා. එතකොට ඒකට අදාළ වයර් එක ගිහිල්ලා කඩෙන් ඉල්ල ගන්න පුළුවන්. හරි. මේකේ මම මේ සරලවම ලියලා තියෙන්නේ. මේකට අදාළ සමීකරණයක් තියෙනවා. ඒක මම අන්තිමට කියන්නම්. මම මුලින් අර හැමෝටම තේරෙන විදියට කොහොමද කරන්ට් එක හොයන්නේ කියලා මම කියලා දෙන්නම්. හරි. මේකේ ඔයගලන්ට පේන උපකරණයට අවශ්‍ය කරන්ට් එක. මම මේ වරහන් ඇතුළේ I කියලා දාලා තියෙනවා. ඒක සමානයි වෝට් ගාන බෙදීම 230. හරි. අපි උදාහරණයකින්ම බලමු කොහොමද මේක කරන්න කියලා. මම මෙතන I කියලා එහෙම දා ගන්නවා. ඊට මේක ගහගෙන 230 කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක ඉතින් 230 හැම තියෙනවා. අපිට දැන් කතන්දරේ මේ W වෙන එක තමයි වැඩි. හරි මම උදාහරණයකින් පෙන්නන්නම්. ඔන්න මන් ළඟ තියෙනවා අයන් එකක්. හරි. එතකොට අයන් එක ගත්තාම අයන් එක නෙමෙයි ඕනම උපකරණයක ඔයගලන්ට මෙහෙම ලේබල් එකක් බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ ඔයගලන්ට පේනවා ඇති මේ W අකුරත් එක්ක තියෙන ඉලක්කමක්. අන්න එක තමයි උපකරණයේ වෝට් ගාන. එතකොට දැන් මේකේ හැටියට 1000 වෝට් කියලා තමයි මේක ගහලා තියෙන්නේ. 1000 වෝට් කියන්නේ අපි මෙතනට වෝට් ගාන කියන එකට 1000 කියන එක දාන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් 1000 කියන එක 230න් බෙදන්න. හරි අපි බලමු කැලලක් කරන් 1000 230න් බෙදලා මම 1000 බෙදනවා 230න්. අපිට එනවා 4.3 අපි 4.3 කියලා දාමුකෝ. එතකොට අපිට එනවා 4.3යි මේක ඇම්පියර් වලින් එන්නේ. ඔන්න ඔක තමයි මෙන්න මේ අයන් එකෙන් අදින කරන්ට් එක. හරිද? මේකෙන් මෙච්චර කරන්ට් එකක් අදිනවා. හරි අපි තව උදාහරණයක් බලමු. එතකොට මේක 1 කියලා දානවා මම තව එකක් බලනවා ස්ටෑන්ඩ් ෆෑන් එක බලනවා. එතකොට මම I කියලා දානවා කරන්ට් එකට වෝට් ගාන කියන එක ඉතිලා යටින් 230 කියලා දානවා. හරි. ඔන්න මම ළඟ තියෙන ෆෑන් එකක්. ඔයාලට වෙනද ලේබල් එකේ තියෙනවා මෙතන 60 වෝට් කියලා නැත්නම් 60 වෝට් කියලා තියෙනවා. W අකුරත් එක තියෙන්නේ ඒක. මෙතන පැහැදිලි ඇති කියලා. ඔය දින 60 වෝට් කියලා මෙන්න මෙතන තියෙනවා 60 වෝට් කියලා. හරි. මේ දින ස්ටෑන්ඩ් ෆෑන් එකක්. එතකොට මේ ස්ටෑන්ඩ් ෆෑන් එක වෝට් 60ක පවර් එකක් ගන්නවා. එතකොට අපිට වෝට් 60 කියන එක දැනගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනට 60 දාලා 260 230න් බෙදන්න. බලමු 60 බෙදීම 230. එතකොට 0.26 කියලා අපිට එනවා. ඔව් 0.26 කියලා එනවා. 0.3 කියලා දාමුකෝ වටේලා 0.3 ඇම්පියර්. අය කියන්නේ මේ ස්ටෑන්ඩ් ෆෑන් එකෙන් මෙච්චර කරන්ට් එකක් අදිනවා. ඒතර ඔයගොල්ලන්ට මේකෙන් තව දෙයක් බලා ගන්න පුළුවන් මේ අයන් එකකට කොච්චර කරන්ට් එකක් යනවද කියලා. අයන් එකට ටිකක් ලොකු කරන්ට් එකක් යනවා. ඇම්පියර් 4.3 කියන්නේ ලොකු කරන්ට් එකක්. එතකොට ස්ටෑන්ඩ් ෆෑන් එකට එච්චර ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි අපි උපකරණයකින් ගන්න කරන්ට් එක හොයන්නේ. හරි දැන් මම කියවනේ මම මේකේ සමීකරණ කියන්නම් කියලා. සමීකරණයක් තියෙනවා P සමානයි VI කියලා. හරිද? P කියන්නේ පවර් එක. P කියන්නේ පවර් එක. V කියන්නේ වෝල්ටේජ් එක. I කියන්නේ ධාරාව. හොඳයි මේක ඇම්පියර් ගාන කියලා. කියන්නකෝ මම ඇම්පියර් ගාන. එතකොට මේකෙන් තමයි මෙන්න මේක ආවේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය සරල ගණිතයෙන් දන්නවා අපිට මේ ධාරාව කියන එක තනි කරන්න ඕන නම් අපි මෙන්න මේ V කියන එක යටට ගෙනියන්න ඕනේ. එතකොට අපිට එනවා I සමානයි P බෙදීම V කියලා. එතකොට P කියන්නේ පවර් එකනේ. එතකොට අපි අර වෝට් ගාන කියලා දැම්මේ ඒක තමයි. වෝට් ගාන තියෙන එක දැම්මේ පවර් එකට. V කියන එකට අපි 230 දැම්මේ. අපි V කියන එකට 230 දැම්මේ අපේ ගෙදරට එන ගෘහස්ත විදුලියේ වෝල්ටේජ් එක 230යි. ඒක අපි දන්නවා මුළු ලංකාවටම 230 කියන වෝල්ටේජ්ෙන් තමයි අපිට කරන්ට් එක එන්නේ. ඒතර වෙන එක එක රටවල් වලට වෙනස් වෙනවා. ලංකාවට තියෙන 230 කියලා තමයි එන්නේ. අන්න ඒක තමයි මම මෙතනට 230 කියන එක දැම්මේ. හොඳයි. දැන් ඔයගොල්ලෝ දන්නවා උපකරණකින් කරන්ට් එක හොයන විදිය. ඒතර ඔයගොල්ලන්ට දැන් පුළුවන් මොකක් හරි එකකට වයර් එකක් ගන්නවා නම් කියන්න මට ඇම්පියර් දැන් මේකට වයර් එකක් ගන්න ඕන වට කියන්න පුළුවන් මට ඇම්පියර් 4.3ක් කියන්න නැත්නම් 4.3 කියන එක පහම ගියමුකෝ අපි වැඩිපුරක් දාලා ඇම්පියර් 5ක් යන්න පුළුවන් වයර් එකක් ඉල්ලුවොත් එහෙම ඔයගලන්ට ඒකට දාලා වයර් එක ගන්න පුළුවන්.